Who'd like to take the first question? Thanks, Rex. චමරි ඔබ ඉතාමත් කනස්සල්ලෙන් කතා කළේ පළවෙනි බටහිර ඉන්දිය කොදු කණ්ඩායමේ තරගයට පස්සේ. නමුත් අද ඔබගේ මුණේ සිනාවක් තියෙනවා. මෙය වේගවත්ම ශතකය මෙම ක්‍රීඩාංගණයේ කාන්තාව විතරක් නෙමෙයි පිරිමි කණ්ඩායම් ගත්තත් කොතරම් සතුටුද දවසේ? වේදනාව නම් තාම හැමෝම තියෙනවා. ඒ ගැන වෙනසක් නැහැ. මොකද මට මේ තරගය ජයග්‍රහණය කරපු එක ගැන ගොඩක් සතුටුයි. ඉනිම ගැන ගොඩක් සතුටුයි. නමුත් තාම වේදනාවෙන් ඉන්නේ. මොකද මට අර එදා තිබ්බ තරගය දිනා ගන්න බැරි වෙච්ච එක. කැප්ටන් කෙනෙක් හැටියට මම තාමත් ඒ ගැන වරි වෙනවා. හැබැයි අද තරග වලදී අපි ක්‍රීඩා කරා. මට කණ්ඩායම වෙනුවෙන් කරන්න පුළුවන් දේ මම කරා. ඒ ගැන සතුටුයි. මම දන්නේ නැහැ ඇත්තටම මේකේ තිබ්බ ෆාස්ටස්ට් 100 එකද කියලාත් මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා අපි මීට වැඩිය දෙයක් මේ ලෝක කුසලනේ අපිට කරන්න තිබ්බා කියලා. ඉතින් ඒ ගැන වරි වෙනවා. තරඟ ජයග්‍රහණය කිරීම ගැන සතුටක් තියෙනවා. නමුත් අය කියන්න ඕනේ මේ අපේ හොඳම ක්‍රිකට් නෙමෙයි. ඉතින් අපි මීට වඩා හොඳ කණ්ඩායමක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හොඳම කණ්ඩායම මේ තරඟාවලිය අපිට ක්‍රීඩා කරන්න තිබ්බ හොඳ කණ්ඩායමක් අපි. නමුත් අපි සමහර අවස්ථාවල ඒක පෙන්වුවේ නැහැ. ඒ ගැන කණ්ඩායමේ නායකයෙක් විදියට වරි වෙනවා. චමරි පන්දු 58ක් තුල තමයි ශතකයේ වාර්තා කරේ. ඔයාගේ අංකයත් 58. මේ ඉනිම ගැන ඔයා කොච්චර බලාපොරොත්තු වෙලා හිටියද තරඟයට කලින් මේ තරඟාවලියේ ඔයාගේ හොඳම ඉනිම මොකද හිතෙන්නේ? අතරම පහුගිය මාස 18 මම හිතන අන්තිම මං ශතකය ලබා ගත්තේ 2024 ආසියානු කුසලානේදී. ඊට පස්සේ මං ශතකයක් ලබාගෙන නැහැ. ඉතින් ටිකක් ෆෝමැට් දෙකේම ශතකයක් තිබුණේ නැහැ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අතරම පසුතැවීමෙන් හිටියේ. හැබැයි මම මගේ වර්ක්අවුට් එක වර්ක් කරපු එක නතර කරේ නැහැ. මම හાર્ඩ් වර්ක් කරා, ට්‍රේනින් කරා, මගේ ෆිට්නස් මේන්ටේන් කරගන්න මම ගොඩක් මහන්සි වුණා. ඉතින් හැම වෙලාවෙම පර්ෆෝම් කරන්න බෑ. නමුත් ශතකය ලබා ගැනීම ගැන ගොඩක් සතුටුයි. මොකද මේ වර්ල්ඩ් කප් එකේ වගේ හොඳ මිනිම. ඔව් ඇත්තටම වර්ල්ඩ් කප් වල මං ගහපු හොඳ මිනින් එක. නමුත් අර මම මීට වඩා බලාපොරොත්තුකින් මේ තරඟාවලියට ආවේ කණ්ඩායමේ නායිකාව හැටියට. ඉතින් තාම අපට පුංචි අවස්ථාවක් තියෙනවා. ඇත්තටම ලෝක කුසලානයක අවසන් පූර්වාඩේට ක්‍රීඩා කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. මම එදත් කිව්වා වගේ මම කොච්චර පර්සනල් දේවල් අචීව් කරලා තිබුණත්, ප්ලේයර් ඔෆ් ද ඉයර් වුණත්, ICC නම්බර් 1 වුණත් මොනවා කරත් මට ලෝක කුසලානයක අවසන් පූර්වාඩේට කණ්ඩායම ගේන්න ඕන කියන තැන තමයි මම හැමදාම හිටියේ. ඒකට ගොඩක් මහන්සිලා වැඩ කරා. ලෝක කුසලාන 4-5ක් මට නායකත්වයේ දරන්න පුළුවන් වුණා. ලෝක කුසලාන 10ක් මම ක්‍රීඩිකාවක් හැටියට ක්‍රීඩා කරලා තිනවා. නමුත් තාම මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒ ගැන පොඩි කනස්සල්ලක් තියෙනවා. ඇත්තටම පොඩි නෙමෙයි ලොකු කනස්සල්ලක් තියෙනවා ඇත්තටම. මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි ඒක පුළුවන් වුණොත් ඉෂ්ට කරගන්න. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ මම ලබන ලොකු ගෝල් එකක් ඇචීව් කරා වෙනවා.